මේ පැත්තට කුණු දානවා. ඇයි අපිට අයිතියක් නැද්ද කුණු දාන්න? තාත්තා මැරෙලා ඉඳ බොරුවට පකා දීලා ඉතින් ලියාගත්තා. දෙමෙන් භාගයක්ම උන්නේ කියවරෝ කාන්ති මේ බලවන්කෝ මුන්. මේ ඔයා එහෙම කියන්නේ බා ඔයගොල්ලෝ තාත්තට සලකුණා නිසා තමයි අපි තාත්තට සලකුණා. අපි තාත්තට සලකලා දින්නේ. මොකද පියන්ත මොකද මේ හැමදාම තාත්තට මෙච්චර සලකන්නේ නැහැ කියනවා. මන් දන්නේ නැතේ ඉතින් සලකුව ඇටි. අයියේ මල්ලි හැමදාම නණ්ඩු. මුම්මේ අනිත් එක. අනොක්කාන්ති මේගොල්ලෝ මේ පැත්තට කුණුත් දාලා තව කියන ඉඩමේ අයිතියකුත් තියෙනවා. මන් දන්නේ නැතේ මේගොල්ලන්ගේ ඉඩමේ අයිතිය. තමසේ දන්න අයිති අපි තමසේනවද අපිට කියන්නේ අනේ මේ හැමදාම අයියලා මල්ලි නණ්ඩු වෙනවා. බලන්න පුතේ මේගොල්ලෝ කියන එකත් මේ මොකද තාත්තේ හැමදාම මේ අයියලා මල්ලි නණ්ඩු වෙනවා. මෙතන අර ගමේ මිනිස්සු අපිට hina වෙනවත් ඇති. ඔන්නේ අන්තාත් යන්න. මේ මල්ලි අයියලා මල්ලිලාට තේරෙන්නේ නැහැ නේද පුතාට තේරෙන්නේ. ඇත්ත නේද මල්ලි මටත් දැනුයි තේරෙන්නේ මං කරපු වැරද්ද. මාකින් අදින් පස්සේ වගේ වැඩි වෙන්නේ නැහැ මල්ලි. මටත් ඒක හරියට තේරුම් ගන්න බැරි වුණානේ. බලන්න තාත්තේ අපි පොඩි පොඩි දේවල් නේ ලොකු කරගෙන දඟලන්නේ. ඒකත් ඇත්ත මල්ලි. අපි අදින් පස්සේ සමාදානයි. ඒක තමයි යාලි. හරි මල්ලි.